එතකොට මේ ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. මොකද කුල සංඥාව මෙන්න මේ විදිහටයි. දැන් හිතන්න අපි කියමුකෝ උදාහරණයකට බත් එකක් බෙදලා තියෙනවා. දැන් උන්න මේ බත් එක නොයෙක් වෑංජන ඒ තැන් වල තියලා. එහෙම නැත්නම් මොනවා හරි වෙන දෙයක් වුණත් පාන් වේවා. දැන් බලන්න පීසා එකක් වේවා මොනවා හරි දෙයක් ඒක ඒ අපිට ප්‍රියමනාප ස්වරූපයට සකස් වෙලා තියෙද්දි එතන තියෙනවා ලස්සන රූපයක්. එතකොට දැන් මොකද කරන්නේ? ඒ අපි කියමුකෝ බත් එකක් කියලා. ඔන්න ඒක පළවෙනියටම අතින් මෙහෙම පළවෙනි කොටස මෙහෙම අනලා ගන්නකොටම මේ කයත් එක්ක එකතු වෙලා ඒක තව කෙනෙක් පරිහරණය කරන්න කැමති නැති දෙයක් බවට සැනකින්පත් වෙනවා. දැන් අපි ලස්සනට බෙදලා තියෙන බත් එකක් අරගත්තොත් ඒ බත් එකේ උන්න මෙහෙම තනින් තන අනලා මේක ඒක විසිරුවලා දානවා. ඊළඟ කෙනා ඒක කොච්චර ඒක නෑ නෑ මම මේක ඇනුවා විතරයි කිව්වට මොකද වෙන්නේ? එයා පිළිකුල් කරනවා. එහෙනම් මේ ආහාරේ පුංචි ආස්වාදයක් තියෙනවා. හැබැයි යථාර්ථය ගත්තොත් ඒක ඉක්මනින් පිළිකුල් වෙලා යන ස්වභාවය. ඔන්න ඕක මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ ආහාරය ස්පර්ශ කිරීමෙන් පවා ඉස්සෙල්ලා මොකද වෙන්නේ? තිබූ ස්වභාවයෙන් තව කෙනෙක් පරිහරණය කරන්න අකමැති ස්වභාවයට පත් වෙනවා. එතකොට ඒක කියනවා පිළිකුල් වෙලා යනවා. ඊළඟ කෙනෙක් ඒක කන්න කැමති නැහැ. දැන් අපි ගමු පීසා එකක් කියලා. ඒක චූටි චූටි කෑලි වලට කඩලා ඒ පෙට්ටිය ඇතුලේ දාලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක එතකොට හිතනවා මේ කවුරු හරි කඩලා දාලා මේක අල්ලලානේ. අප්පිරියයි. එතකොට බලන්න සැනකින් මෙතන විරාගය ඇති කරවන්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි ඒක ලස්සනට මෙහෙම හැඩයට තියෙනකොට, පාටට තියෙනකොට, සුවඳට තියෙනකොට, රසයට තියෙනකොට හිත රාගයෙන් තෙත් කරවනවා. අන්න ඒ ස්වභාවය නුවණින් දකිමින් මේ ආහාරය ගන්න පුළුවන් වුණොත් ඔබ ගොඩාක් ලොකු දක්ෂයෙක් වෙනවා. හිතන්න දවසට වේල් 3ක් කනවනම් මේ 3 වේලම ඔබට ආහාර පටික්කුල සංඥාව පුරුදු කර කර නම් ඔබට මේක කරන්න පුළුවන් වුණේ. ඔබ මේ 3 වේලෙම රාගය දුරු කරන වැඩපිළිවෙලක හිටියා. තේරුණාද? ඉතින් මේක ඔයාට කරන්න පුළුවන් දෙයක්. කොයි රටේ හිටියත්, කොයි වැඩපළක හිටියත්, ඔබ මොන දේ කරත් තියෙන්නේ සමහරට පොඩි දෙයක් වෙන්න පුළුවන් කන්න. ඒ පොඩි දේ ගැනත් හිතේ රස තෘෂ්ණාවක් තියෙනවා. අන්න ඒ කාරණාව දුරු කරමින් තමයි අපි ආහාරය ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආහාරයේ පිළිකුල් භාවනාව එහෙම නැත්නම් මේ ආහාරයේ පටික්කුල සංඥාව බහුල වශයෙන් භාවිතා බහුලී කතා බහුල වශයෙන් ප්‍රගුණ කරොත් බහුල වශයෙන් වැඩුවොත් එයා මේ ජීවිතයේ අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. හිතන්නකෝ මේ කන බත් ටික අපිට අනාගාමී බව ගේන්න පුළුවන් නම්. ඇයි අපි මේකට නුවණින් කල්පනා කිරීම ප්‍රමාද කරලා තියෙන්නේ? මේක ඔක්කාරයට ගන්න දෙයක් නෙමෙයි. දැන් ඔන්න අපි පටන් ගමු මේක කරන විදිහ. ඔන්න දැන් අපි ගමු බත් එකක් කියලා. ඒක හැමෝටම ගන්න පුළුවන් සරල